Buongiorno Italia සියලුම දෙනාට චුටි පණිවිඩයක් කියන්න ගත්තේ වරින් වර වීඩියෝ කීපයක්ම Facebook කරා මුදහැරියා මේකත් පොඩි දැනුවත් කිරීමක් කරන්න ගත්තේ ඒ වගේම ඉල්ලීමක් කරන්න දැනුවත් කිරීමක් කරන්න අපේ ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ ඇවිල්ලා සාම්ප්‍රදායික ජොබ්වල ඉන්නේ. ඒ කියන්නේ අපේ ඉතාලියේ ගත්තොත් අපි මීට අවුරුදු 25කට 30කට උඩදී ආපු කට්ටිය කරපු රැකියාවම තමා මේ වෙනකොට අපේ කට්ටිය කරගෙන යන්නේ. ඒවා දිගින් දිගට පවත්වාගෙන යනවා. මං ඉල්ලීමක් කරනවා. හැබැයි ඔයාලා චුට්ටක් හොයලා බලන්න. අපේ කට්ටිය අනිත් රටවල කට්ටිය ගැන චුට්ටක් හොයලා බලන්න. එයාලා එහෙම කරන්නේ නැහැ. එයාලා විවිධ රැකියාවලට හොයාගෙන ගිහිල්ලා ඒවට අවශ්‍ය සුදුසුකම් හදාගෙන ඉහළ වැටුප් වලට ඉහළ වරප්‍රසාද ඇතුව එයාලා ඒ රැකියා කරනවා. කරලා බොහොම කෙටි කාලයක් ඇතුළත අපි අවුරුදු 20කින් කරන දේ එයාලා අවුරුදු 5කින් කරනවා. හේතුව මොකද එයාලා ඉහළ වැටුපක් ගන්නවා, ඉහළ වරප්‍රසාද ගන්නවා. එයාලා සැබෑ යුරෝපා ජීවිතය ගත කරනවා. හැබැයි කියන කනගාටුයි අපේ ශ්‍රී ලාංකික ගොඩාක් අය එකම තැන එකම දේ කරගෙන උදාහරණයකට 100 කෙනෙක් බැලුවොත් ආච්චි කෙනෙක් බැලුවොත් නැවතත් ඒක ඉවරුනාට පස්සේ ආයෙත් ඒකමයි හොයන්නේ. මේකට වැරදි විදියට කමෙන්ට් කරන්න එපා මේ වීඩියෝ එක බලලා මට ඕනේ මගේ රටේ මගේ මිනිස්සු අපේ කට්ටිය අපේ මිනිස්සු ඉහළට යනවා බලන්න. ඒක එයාලා පුද්ගලිකව එයාලට හොඳයි. පුද්ගලිකව අපේ රටට හොඳයි. අපේ ජාතියට හොඳයි. ඒ හින්දා මම මේක කියන්නේ. ඒකින්ද මේකට වැරදිව මෙයා කරන්න එපා. පුළුවන් කට්ටිය ඉන්නවා නම් මේක වැදගත්කමක් තියෙනවා නම් ෂෙයා කරලා කට්ටිය දැනුවත් කරන්න. මොකද මම දකිනවා ගොඩාක් ඉල්ලීම් කරනවා අපේ නාගරික මන්ත්‍රී කෙනෙක් ඉන්නවා මන් නම සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද එයාගේ නම සමහරට වචනකින් හරි අකුරකින් හරි වෙනස් වීමක් වුණොත් ඒක එයාට කරන අගෞරවයක්. මොකද ඇත්තට අතිමහත් සේවයක් කරනවා. අතිමහත් සේවයක් කරනවා. දැනුවත් කරනවා උපරිමයේ අපේ ශ්‍රී ලාංකිකයෝ. ඒ හැබැයි මං හිතන්නේ එයාගේ උත්සාහයට සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙනවා කියලා. සමහරට ලැබෙනවද කියන මන් දන්න තරමින් මං හිතන්නේ එයා දරන උත්සාහයට අපේ කට්ටියකින් සාධාරණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. මොකද අපේ කට්ටිය හුරු වෙලා තියෙන්නේ එකම දෙයක් කරන්න. රෙස්ටුරන්ට් එක වැඩ කරන කෙනා රෙස්ටුරන්ට් එකේමයි. ඒකින්ද ඒ වගේ මිදෙන්න බලන්න විශේෂයෙන් මේ තරුණ වයසේ ඉන්න තරුණ තරුණියෝ දෙගොල්ලම බලන්න වෘත්තීය දෙයක් මොනවා හරි Tamanට කරන්න ඉහළ වැටුපකට ඉහළ වරප්‍රසාදයකට ගමනකට Tamanට ආවේනික පාත් එකක් හදාගන්න උත්සාහ කරන්න. මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ දැන් මම ඉතාලියේ බර වාහන සම්බන්ධව රීදුරු බලපත්‍ර වලට පුහුණුවීම් කරනවා. මේ ගෲප් ක්ලාස් හරහා මම කට්ටිය දැනුවත් කරනවා. උගන්වනවා ඒ කට්ටියට. දැන් මේ වෙනකොට හොඳම තත්ත්වෙ බොහොම කෙටි කාලයක් ඇතුළත එයාලා විභාගෙ ලියන්න පුළුවන් තත්ත්වයට එනකම් මම එයාලගේ උනන්දුව මත මගේ උත්සාහය මත මම එයාලව ගෙනල්ලා තියෙනවා. තව මාස 3ක් වගේ ඇතුළත එයාලට විභාග කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් උපරිම කාල සීමාව මාස 5කට අඩුයි. හැබැයි මම දන්නවා අපේ ශ්‍රී ලාංකිකයෝ අවුරුදු 1.5 2 try කරලා අවුතෝ ඉස්කෝලා වලට මේ තියෙන ලර්නර්ස් වලට විශාල මුදල් ගෙවලා ආපහු නතර වෙලා තියෙනවා. මොකද එයාලට තේරෙන්නේ මේක කරගන්න බෑ. මම ඒ සියලු දේවල් හරි සරලව ඉතාලි ප්‍රශ්න ඉතාලියෙන් දීලා සිංහලෙන් ඒ තේරුම පැහැදිලි කරලා දෙනවා මොනවද මේ කියන්නේ කියලා සියලු දේවල් හරි සරලව. ඔයාලා හිතනවාට වැඩිය ගොඩක් සරලයි. මේක කරන්න පුළුවන්. කට්ටිය හිතනවා මට භාෂාව බෑ මේක කරන්න බෑ කියලා. නෑ මම ඉල්ලීමක් කරනවා මේක කරන්න පුළුවන්. මගේ නම්බරේ මං උඩින් දාන්න වීඩියෝ එක අවසානයේත් මගේ නම්බරේ මං කියන්න. ඔයාලා උත්සාහ කරන්න. මම ඔයාලට කියන්නේ මේක සියලු දෙනා ඩ්‍රයිවිං කරන්න ඕන කියලා. රීදුරු බලපත්‍රය ගන්න ඕන කියලා. හැබැයි මගේ රටේ කට්ටියකින් මං ඉල්ලීමක් කරනවා. ඔයාලා ඔය ඉන්න රැකියාව මං අගෞරව කරනවා නෙමෙයි කිසිම රැකියාව පල්ලෙහාට දානවා නෙමෙයි. ඔයාලා යුරෝපේ දන්නවා එහෙම අපේ රටේ වගේ රැකියා ලොකු පරතරයකට සැලකීමකට එහෙම මෙහෙ භාජනය කරන්න සියලුම එක සමානයි. එක ගෞරවයක් තියෙන්නේ. නමුත් වැටුප් තලවල ප්‍රශ්නයක් තියෙනවා. තියෙන වරප්‍රසාද වල ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මම මේක දෙය කියන්නේ නැතුව කාගවත් කරන රැකියාවක් අගෞරව කරනවා. ඒ රැකියාව අඩු තක්සේරුවකට දානවා නෙමෙයි. එහෙම වචනකින් හරි මගේ මිස්ලා තිබ්බොත් මං කියන එකට මට සමා වෙන්න කියලා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඔයාලට වෘත්තීය දෙයක් තමන්ගේ හැකියාවෙන් දෙයක් කරන්න මෙයා කරන්න. එතකොට ඉහළ වැටුපක් හම්බ වෙනවා, ඉහළ වරප්‍රසාද හම්බ වෙනවා. මේ ඉතාලියේ තියෙන සියලු පහසුකම්, මේ යුරෝපයේ තියෙන සියලු දේවල් හම්බ වෙනවා.
ඒ හින්දා මම මේ දේ කියන්නේ තමන්ට ආවේනික තමන් දක්ෂ මොකක්ද කියන එක චුට්ටක් කල්පනා කරලා තෝරලා හොයාගන්න උත්සාහ කරන්න. රියදුරු සම්බන්ධව අදහසක් තියෙනවා නම් බර වාහන ගන්න කතා කරන්න මට. මම තව බොහොම කෙටි කාලයක් ඇතුළත චීකි උචි එක කරන්න හිතා ඉන්නවා. චීකි උචි කියන්නේ මොකක්ද කියන එක ලයිසන් එකක් මේ වෙනකොට අතේ තියෙන කට්ටිය දන්නවා. මම ඒකත් තව බොහොම කෙටි කාලෙකින් පටන් ගන්නවා ඔන්ලයින් ක්ලාස් කරන්න. ඔයාලා මට කතා කරන්න සම්බන්ධ කරන්න. ඔයාලට මට අවස්ථාව දෙන්න පුළුවන් දින දෙකක් මගේ මේ ගෲප් එකට සහභාගී වෙලා ඔයාලට ප්‍රෝවා එකක් දෙන්න. මම මේ කියන කතාව මොකද්ද, මේක ඇත්තටම විශාල ලොකු භාෂාවක් ඕනද මේක කරන්න, මේක අමාරුද කොහොමද කියලා එන්න සම්බන්ධ වෙලා බලන්න. නැත්තම් ඔයාලා අවුරුදු 20ක් 25ක් මේ ඉතාලියේ හිටියත් මම නැවතත් කියනවා මම මේ කියන වචන වලට මොකුත් අමනාප වෙන්න එපා. එහෙම මොකුත් හිතන්න එපා. මට ඕනේ මගේ කට්ටිය මට හැකියාව තියෙනවා නම් මගේ කට්ටිය 100 දෙනෙක් හරි ගොඩ දාන්න. අන්න ඒක දෙයට මම සතුටුයි. ඉතින් අපි පරණයි කියලා උනාට අපි අවුරුදු 25කට පස්සේ ගිහිල්ලා අපිට පල්ලෙහා ඉන්න කෙනෙක් එක්ක සංසන්දනය කරොත් අපි නිකන් තහඩුවක් විතරයි. ඒ කියන්නේ අපිට තියෙන්නේ පරණයි කියලා ඉතාලියේ ඒ වචනේ විතරයි. ඒ වචනේ පරිසමාර්ථයට අපි සපුරුපු දෙයක් නැහැ. ඒකින්ද මං ඉන්න තරුණයන්ට යෝජනා කරනවා එන්න සම්බන්ධ වෙන්න. ඔයාලා කැමති නම් යුරෝපයේ වෘත්තීය ට්‍රක්ටර් රීදුරෙකු වෙන්න එන්න මට පුළුවන් ඒකට උදව් කරන්න. ඔයාලා එන්න ඇවිල්ලා සහභාගී වෙලා බලන්න දින දෙකක් කිසිදු ගෙවීමක් මොකුත් නැතුව එන්න. ඇවිල්ලා ඔයාලා සම්බන්ධ වෙන්න මගේ ගෲප් ක්ලාස් එකට බලන්න මම කොහොමද කරන්නේ, මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. හොඳයි මේ වීඩියෝ එක ගොඩක් දිග්ගස්සන්න බලාපොරොත්තු නැහැ. ගොඩක් ස්තුතියි සියලු දෙනාට. මම කියනවා මේ වීඩියෝ එක හොඳයි අපේ කට්ටිය දැනුවත් වීමට සාධාරණයක් වෙනවා කියලා හිතනවා නම් මම කියනවා මේක කට්ටියට ෂෙයා කරන්න කියලා. ෂෙයා කරලා දැනුවත් කරන්න. බොහොම ස්තුතියි නම් සියලු දෙනාට. බොන ජොර්නාතා.